දමාසිමන් මක්කරදා බුදු සිනහමල් සරින් සැනසෙන්නම් සුදුරනුම මගින් මන්තම් සොද ගොතාමා අතින් ගෙන නිල් පරලස හැඩ දමාසිමන් මක්කරදා බුදු සිනහමල් සරින් සැනසෙන්නම් මෙන්න එහෙනම් මේ මම තව අලුත් විදිහේ බොන්සායි වැඩක් කරා. මේක මේ බේත් නෙල්ලි ගහක්. මේ බේත් නෙල්ලි ගහ අර කලින් මම පෙන්නනා වගේ බොන්සායි පොට්වල උසාඩු බොන්සායි පොට්වල හදන්න බෑ, අමාරුයි. හදන්න බෑ, ටික දවසක් යද්දි මැරෙනවා. මගේ මේ වගේ හදපු බේත් නෙල්ලි ගස් කීපයක් මැරුණා. ඒකෙන් හින්දා මේ බේත් නෙල්ලි සියබල වගේ දේවල් හදද්දි ටිකක් උසක් තියෙන මේ වගේ උසක් තියෙන පොට්වල තමයි හදන්න ඕන. යම් උසක් වුණ අඩියක විතර. නැත්තම් මේ බොන්සායි උසාඩු පොට්වල හදපුවාම ටික දවසක් යද්දි මැරෙනවා කියලා මම අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඒකින් මම මේ විදිහට අමුතු විදිහට වැඩක් කරා. මේක කිතුල් කොටයක්. කිතුල් කොටයක් අපලා මඩහරලා අයින් කරලා මේ යටට කොන්ක්‍රීට් එකක් ගහලා තියෙනවා. මේ අඩියට කොන්ක්‍රීට් එකක් ගහලා තියෙනවා. බලන්නලා එන්න මේ විදිහට කොන්ක්‍රීට් එකක් ගහලා තියෙනවා. මේකෙන් හිර වෙලා තියෙන කිතුල් කොටයක් ඉන්න මේක දිරන්නෙත් නැහැ. සෑහෙන කාලයක් මම මෙහෙම පැල කීපයක් හදලා තියෙනවා. මේක පොලිෂ් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. මේ පැලේ පොලිෂ් කරන්න තමයි බලාපොරොත්තුව. මේ පොට් එක. එනම මේක මේ කප්පාදු කරලා පෙන්නන්න. බලා ගන්නලා. ඉතින් අතු ඔහේ වෙයිලා තියෙන්නේ. එදින මේ කප්පාදු කරන්න ඕනේ. Centigrades collaboration. දමාසිමන් මක්කරදා බුදු සිනහමල් සරින් සැනසෙන්නම් සුදුරනුම මගින් මන්තම් සොද ගොතාමා අතින් ගෙන නිල් පරලස හැඩ දමාසිමන් මක්කරදා බුදු සිනහමල් සරින් සැනසෙන්නම් සුදුරනුම මගින් ඔය මුදු පහසේ දැවටෙන්න මගේ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගේ ආදරේ මට පවසන්න ඔයන තගේ බැඳි ආදරේ මගේ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ මේක මේ බලන්න මේ පරණ පෙනුමක් එන්න හැදිලා තියෙනවා මේ ගහ. කඳ හැම මහත් වෙලා පරණ ගේට් නෙල්ලි ගහක හැඩයක් ඇවිල්ලා තියෙනවා. මේක මේ වගේ දරු දාන්න මේක කපන්න ඕන. මේකෙත් පාසි හැදීගෙන ඉන්නේ මේ. පාසි ගල් හැදීගෙන ඉන්නේ. මේකෙම වැවෙන පාසි තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ
මේ විදිහට මේකෙම තමයි වර්ධනය වෙන්නේ මේ පාසි. මම කොහින්වත් ගෙනල්ලා පාසි මේ ප්ලේස් කරන්නේ නැහැ. මේකම හැදෙන්න ප්ලාන්ට් වෙන්න ආදිනවා පැලවෙන්න. බලන්න මේ පාසි හදාගන්න විදිහ ඔයාලට කියනවා ඉදිරියේදී. මේක මේ තව සතියක් විතර යද්දි දළු දාන්න. නහම මේ උණුමක් කියන්නේ. මේ කිතුල් කොටයක් කපලා මම මේක හදලා තියෙනවා. කිතුල් කොට එක මේ මැද අයින් කරලා අර කියපු විදිහට යටට ගහලා තියෙනවා කොන්ක්‍රීට් එකක් කම්බි දාලා. මේ එතකොට මේකේ මේ පාසි වවලා මේ වටේ පොලිෂ් කරන්න තමයි කල්පනා කරන්නේ. පොලිෂ් කරපුවාම යම් පෙනුමක් එනවා මේ පැලේට. මේක මම හිතලා මේ කරපු නිර්මාණයක්. කොයින්වත් දැකලා නෙමෙයි. එන යාළුවනේ ඔයාලටත් මේ විදිහේ වැඩක් කරගන්න පුළුවන්. බලන්න මගේ බොන්සායි තව ඉදිරි හදපු පැල විවිධ විදිහට හදපු පැල ගෙනත් පෙන්නනවා. මගේ channel එක එක්ක ඉන්න. එතකොට ඔයාලට මේවා මේ පෙනේ.